අපේ day 2 එක පාන්දරම නැගිට එළියට යන්න ඕනේ. පාන්දරම ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න එළියට යන්න ඕනේ. ඒක අද ඉරිදා. එහෙනම් වෙලා මදි වෙනව නැත්තම්. හරි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. තාම නිමතයි. ඉතින් අපි යන ගමන් ඉන්නේ. ටිකක් දුර යන්න ඕනේ ෆොටෝ ලොකේෂන් එකට. ඉතින් හින්දා මම ඉස්සෙල්ලා කිව්වා වගේ වේලාසන යන්න ඕනේ. මොකද නැත්තම් මේ අද ගොඩාක් කට්ටිය වැඩි. ඒක 24 hours open park එක. ඔයාලා ෆොටෝ එක දැක්කට පස්සේ දැනගනි තන කොහෙද කියලා. ඒක එච්චර ෆේමස් ෆොටෝ ලොකේෂන් එක. හරි කන්නත් ඕනේ උදේට. ෂොප් පැරලා වෙනම් පේනවා මස්ත. බලමු ගිහිල්ලා. ආලා දීලා වැඩ පටන් අරගෙන බලන්න දවසේ වැඩ. එහෙනම් ජය වේවා. බලාගෙන ඉන්න ඔම්ම. අnder පහමාරයි. පාරවල් හොයාගෙන යනවා. මේ ඉන්නේ මාර්ගෝපදේශක මගේ. අය කරලා තියෙන්නේ. පාරවල් හොයාගෙන යනවා ඉන්නේ. මේ ඉතින් ඇත්තටම ලේසි. හිටපු තැන ඉඳලා බස් වලට පයින් යන දුරක් තියෙනවා. බස් හෝල් ගාන නෙමෙයි. මේ ඒකට අපහසුවක් නැහැ. යන්න වෙත පිය දැන් උදේ පාන්දරම යනවා. මොකද මේ පාන්දර ටයිමින් තියෙනනේ බස් පටන් ගන්න. ටයිමින් වලට අනුව සෙට් වෙන්න යනවා බස් එකට. චීනෙට ගියා වගේ තමයි අපිට චීන හැතියකුත් තේරෙනවනේ. ඈ චයිනීස් ටයිප් එක තියෙනවනේ. මොකද මෙහි මහජාතිය චීනනේ. චීනු ඊට පස්සේ මැලේසියන් ඊට පස්සේ තමයි අනිත් අයගේ මේක වැටෙන්නේ. මැලේසියන් මහජාතිය කියලා සලකන්නේ නෝන. මැලේසියන් නෙමෙයි අත්තට මහජාතිය මෙහි. Life saving force Palang fire station. අපිට ගින්නක් ගියා නම් මේකට තමයි එන්න තියෙන්නේ. ගිනි තියාගෙන හරි මේකට එන්න පුළුවන් මේ වගේ දැන්. දුවගෙන ඉන්න පුළුවන් දර තියෙනවා. මේ තියෙන පිච් එක ඔස්සේ. මේකෙන් Wake up, let the world embrace your light. Shine on another day, another chance to grow. ඉතින් කොහමද? අපි මර්ලයින් පාර්ක් එකට යන්න කියලා යන්නේ. පොට් කැටින් එකේ ෆොටෝ ෂූට් එක. එතකොට වීඩියෝස් කොහම ගත්ත ලස්සනට උදේම ආපු හින්දා. එහෙම නැත්තම් ගන්න හම්බෙන්නේ නැහැ මේ වෙලාවට ආවේ නැත්තම්. තාම මේ වෙලාව 7:40යි. ඉතින් මේ දෙන පොට් කැටින් පාර්ක් එක මෙතනින් ඇතුලේ මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ කැනල් එකට. එතන තියෙන ලොකු ගහ මේව කරලා තමයි ඉතින් ගන්න ෆොටෝස්. මේක හැම එකම එක වගේ පේනවා ලස්සන. ඇතුළේ බලන්න දේවල් ගොඩක් තියෙනවා. අපි ඒවා ස්කිප් කරලා යනවා. මොකද මර්ලයින් පාර්ක් කියලා තියෙනවා ලස්සන view point එකක්. ඒක තමයි සිග්නේචර් එකක්. සයින් පොයින්ට් එකක්. ඒක මේ සිංගප්පූර් ඩොලර් එකේ පවා දාලා තියෙනවා මේගොල්ලෝ. සයින් එකක් විදිහට. ඉතින් එතන ෆොටෝස් වීඩියෝස් උදේම ගිහිල්ලා ගන්න ඕනේ එතනත්. නැත්තම් එතනත් කට්ටිය අද ඉරිදා හින්දා ගොඩක් එකතු වෙනවා වැඩි.
අපි ඉතින් දැන් එතෙන්ට යන ගමන් ඉන්නේ යන්න කියලා යන්නේ. එහෙනම් බලමු මෙතෙන්ට යන ගමන් වීඩියෝ එක මොනවාරි කන්නත් ඕනේ. කඩිනේ ලක්කිනේ. බලමු කොහොමද වෙන්නේ කියලා. එහෙනම් ජය වේවා. හජ්ජි ලේන් ලස්සන ප්‍රසිද්ධ ස්ථානයක්. මෙතන තියෙනවා මොස්ක් එක. ඔයාලට පේනවා ඇති. ඒකට මේ පැත්තේ තියෙන ෆොටෝස් ලස්සන වීඩියෝස් කරන්න පුළුවන්. ලස්සනදී ෆොටෝග්‍රැෆිස් තමයි ගොඩක් තියෙන්නේ. බොහොම ප්‍රසිද්ධයි මේ දවස්වල ෆොටෝස් ගන්න ගොඩක්ම. ඒකයි අපිත් මේකට ආවේ සෙකන්ඩ් ටුවර් එක විදිහට අද දවසේ. ඉස්සර පැත්තට යන්නේ. මේ වෙලාවේ පල්ලියේ පූජාවක් යනවා. සද්ද එනවා විතර. මේක රෑට ගොඩක් ලස්සනයි. මම දැක්ක විදිහට වීඩියෝස් වල ෆොටෝස් වල
අපිට ප්‍රශ්න තියෙන්නේ රෑ වෙලා එන්න විදිහක් නෑ මේ මොකද අපේ තියෙන ටයිමින් එක ඒ හින්දා තමයි අපි වේලා වෙන්න කියලා තීරණය කළේ. ඔය පැත්තෙන් යන්න ඔය පැත්තෙන් අර පැත්තේ මුකුත් නෑ මං. අද දෙවනි දවසේ හැන්දෑව අපි ආවා ගාඩන් බයි ද බේ එකට. ගාඩන් බයි ද බේ එකේ සුපර් ට්‍රී කියලා තියෙනවා ලස්සන ට්‍රී එකක් වගේ හදපු ගස් වගේක්. ඒකේ වීඩියෝස් මේකේ බලලා ඒකේ තියෙනවා මේ ෂෝ එකක් ලස්සන. ඒ ෂෝ එක බලන්න තමයි අපි ආවේ. අපි බලමු ඉස්සරහට කොහොමද කියලා ඕගොල්ලෝ ෂෝ එක බලා ගන්න පුළුවන්. ෂෝ එක බලන ගමන් එන්ජොයි කරමු ඉස්සරහට. ගාඩන් බයි ද බේ මෙන්න මෙතනින් ලාවට පේනවා ට්‍රී එක. මම ඉස්සරහට යන්න පෙන්නන්න ඕගොල්ලන්ට ෂෝ එකට කලින්. මෙන්න මේ ට්‍රීස් වල තමයි ෂෝ එක පෙන්නන්නේ ඒගොල්ලෝ. අනේ ලයිට් ෂෝ එකක් තියෙන්නේ. මෙන්න මේ ට්‍රීස් වල. මෙතන 3යි තියෙන්නේ. මේ වගේ ට්‍රීස් 18ක් තියෙනවා කියලා තමයි කියන්නේ. මොකද ඒක පැති වලට හදලා තියෙන්නේ. මෙතන ට්‍රී එකක්. මේක රැයට මාර ලස්සනයි. අපි එන්න රැයට බලමු කොහොමද කියලා. අපි සුපර් ට්‍රී ෂෝ එක බලන්න ඇවිල්ලා තියෙන්නේ. අපි එතන ටිකක් වෙලා ඉන්න වුණා මොකද කට්ටිය ගොඩක් ආවා එකතු වෙනවා. 7:45 තමයි ෂෝ එක පටන් ගත්තේ. එතකන්
ගොඩක් ඔතන අපිට ඉන්න වාඩි වෙලා ඉන්න උන තැනක් අල්ලගෙන හරියට වීඩියෝ එක ගන්න ඉස්සරහට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වීඩියෝ එක කොහොමද කියලා